Hello guys, මේ තියන්නේ අපේ ගෙදරට පේන view එක. මේ අපේ ගෙදර. මේ තමයි මගේ breakfast එක අද. Tutta la settimana. Esatto, invece Non è stato così. abbiamo avuto diciamo una giornata equilibrata, metà e metà. Oggi attraversiamo le 4 stagioni, siamo partiti con la pioggia e torneremo, beh no, non esageriamo, con il sole. No, però domani ci sarà il sole. Grazie, è Ci arrivato riconciliamo anche noi, intanto altri arrivi dalle retrovie. Flavio Bernardi, Pietro Bedin e Carlo. Buongiorno ළමයි, දැන් තමයි මම නැගිට්ටේ. දැන් මේ කාමරේ පොඩ්ඩක් ඇඳ හදලා ඒ කරලා නැත්තම් අපි යමුගේ බැනුම් ගන්නත් වෙනවා. දැන් හොඳටම පරක් වෙලා තියෙන්නේ. දැන් වෙලා 8:00 විතර වෙලා. ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලට පුළුවන් නම් මට මේ වීඩියෝ එකෙන් sub ලා 100 ගහන්න උදව් කරන්න. ඔයාලට අද වීඩියෝ එකෙන් බලන්න තියෙන්නේ මගේ අද දවසේ ගෙවෙන හැටි ගැන වීඩියෝ එක. එහෙනම් අපි vlog එකෙන් set වෙමු. Hello guys, අද උදේට තියෙන්නේ පීසා. අපේ තාත්තා පීසරි එකක වැඩ කරන්නේ. ඒකෙන් දෙය හැමදාම රැට එනකොට පීසා ගේනවා. අපි බලමු. පීසා නම් කාලත් එපා වෙලා තියෙන්නේ නේ. Hello guys, මේ මාර්ගරිතා පීසා එකක් අපි කන්නේ මාර්ගරිතා විතරයි. මොකද අපි එච්චර මස් කන්නේ කන්නේ කූල් මස් විතරයි. ඒකින්ද අපි ගන්නේ මේ විතරයි. මේ තමයි මගේ breakfast එක අද. Hello guys, මේ තියන්නේ අපේ ගෙදරට පේන view එක. මේ අපේ ගෙදර පොල්ලේ. ඇපල් ගහ සීතල කාලේ හින්දා ඔක්කොම මැරිලා. තව මාසෙකින් දෙකින් මේක ඇපල් හැදෙනවා. මේ ගහේ. අපේ යා පැත්තේ ගෙදර හදනවා ඒකේ වැඩ කරන කට්ටිය ඉන්නේ. මේ දැන් මං ඉන්නේ අපේ නංගි ඉස්කෝලෙන් ගන්නාව. දැන් වෙලාව හවස 4යි. අපේ නංගිට ඉස්කෝලේ ඉවරනේ හවස 4ට. මොකද මේ ඉතාලියේ විශේෂත්වයක් තමයි එක වසරේ ඉඳන් 5 වසර වෙනකන් යන ළමයි හවස 4 වෙනකන් ඉස්කෝලේ තියෙනවා. 6 ඉඳන් 6න් පස්සේ 6 වසරෙන් පස්සේ තමයි ඉස්කෝල වල එකට දෙකට ඉවර වෙන්නේ. පොඩි ළමයින්ගේ ඉස්කෝල හවස 4 වෙනකන් තියෙනවා. මොන්ඩිසෝරි ඒ වගේ දේවල්. මොකද අම්මලා තාත්තලා වැඩට යන හින්දා ගොඩක් ඒ ටයිම්. දැන් මම නංගිව අරගෙන ගෙදර යන්න ගම මේ ඉන්න අපේ නංගි. දැන් තමයි ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන්නේ.
ඒ නංගි චව් කියනවා. යාළුවනේ අපිට පේනවා පියස්ස 2000 සිඤ්ඤාරි වල මොකක් හරි උත්සවයක් තියෙනවා. අපි බලමු. මම හිතේ වාහන සම්බන්ධයක් කරේ. ඊට ෂෝ එකක් තියෙන්නේ. Ci siamo quasi, anzi sono arrivati, volevano dal Torino alle interviste, perché avevamo dato un altro di televisione vera, quindi sono andati molto prima. In realtà sono comunque 9 le ore. බයිසිකල් සම්බන්ධ Sono 11. බයිසිකල් රේස් එක සම්බන්ධ මොකක් හරි එකක් තියෙන්නේ. නැහැ යාළුවනේ මර්තන් එක. Gli esperti del media abbiano sbagliato clamorosamente le previsioni. Devo dire che stanno sbagliando tutta la settimana, fortunatamente. No, avevano previsto pioggia Acqua tutta la settimana. Esatto, invece Non è stato così. abbiamo avuto diciamo una giornata equilibrata, metà e metà. Oggi attraversiamo le 4 stagioni, siamo partiti con la pioggia e torneremo, beh no, non esageriamo, con il sole. No, però domani ci sarà il sole. Grazie, è Ci arrivato riconciliamo anche noi, intanto altri arrivi dalle retrovie. Flavio Bernardi, Pietro Bedin e Carlos. අද ඩිනර් එක විදියට තියෙන්නේ පාස්තා ලංකාවේ බත් වගේ මෙහි ප්‍රධාන ආහාර විදියට පාවිච්චි කරන්නේ පාස්තා and pizza. එහෙනම් යාළුවනේ අද මගේ වීඩියෝ එක අවසන්. වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. යාළුවනේ අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. හැමෝටම bye bye. BS